හෙල්ලෝ යාළුවනේ ඔන්න අද මම යන්නේ පෙරහැර ඩියුටි කරන්න. අද තමයි ශ්‍රී දළදා මාලිගාවේ පළවෙනි රන්දෝලි පෙරහැර තියෙන්නේ. ඉතින් මට ඩියුටි වැටලා තිබ්බේ පළවෙනි රන්දෝලි පෙරහැරට. එහෙනම් ඔයාලත් එන්නකෝ අද මම මොනවද කරන්න කියලා බලන්න. අපිට හවස 4 වෙද්දි VTH එකට එන්න කියලා තිබ්බා. ඉතින් අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ VTH එකට. එතකොට අපිට මෙතනට බස් එකක් දාලා තියෙනවා පොලිසියෙන් අපිව VTH එකේ ඉඳන් ශ්‍රී දළදා මාලිගාවට අරගෙන යන්න. මෙතනදී අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම දේවාලවල සහ මාලිගාවේ අලි ඇත්තු ටික බලන්න ඕනේ පෙරහැරට යන්න එයාලා සුදුසුද නැද්ද කියලා. ඒ කියන්නේ එයාලා ස්ට්‍රෙස් එකේද ඉන්නේ කියලා බලන එක තමයි අපි මේ කරන්නේ. ඔන්න ඉතින් එදා දවසට අදාළව කරඬුව රැගත් ඇතා සඳගෙන මත පාතින අවස්ථාවත් බලා ගන්න අපිට වාසනාව හම්බ වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට ශ්‍රී දළදා මාලිගාවෙන් පොඩි ස්නැක් එකක් හම්බ වෙනවා. ඒකත් අරගෙන ඉවර වෙලා අපව මැඩම් අපේට අදාළ චෙක් පොයින්ට්ස් වලට අපව යොමු කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ රෑ 7:00 විතර වෙද්දී අපි චෙක් පොයින්ට්ස් වලට ගියා. මේ වලට පේන්නේ පොලිසියේ දැඩි ආරක්ෂාව මත තමයි මේ පෙරහැර කටයුතු සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් ඔයාලට මේ පේන්නේ එයාලගේ ඩියුටිස් කරන විදිය. ඔන්න ඉතින් අපිට රෑ 8:00 විතර වෙනකන් එතන ඉන්න උනා පෙරහැර එනකන්. මම මේ වීඩියෝ එකේ ගොඩාක් පෙරහැරේ වීඩියෝස් දාන්නේ නැහැ. මොකද ඇත්තටම අපි එදා ඒ වෙලාවේ කරේ ඩියුටි එකක්. එතකොට අපි අලි ඇත්තු යනකොට යාලා ස්ට්‍රෙස් වෙලාද ඉන්නේ, යාලා කලබලයක් කරනවා නම් අදාළ අංශ දැනුවත් කිරීමේ කාර්යය අපි කරන්න ඕනේ. ඒක නිසා මම ඒ අවස්ථාවේදී ඩියුටි එක කරපු නිසා මට ගොඩාක් පෙරහැරේ වීඩියෝස් නම් ගන්න උනේ නැහැ. අපි ගාවින් පෙරහැර ගිහින් ඉවර වෙද්දි රෑ 12 විතර වුණා. කොහොම හරි පෙරහැර මාලිගාවට ගිහිල්ලා ඔක්කොම පෙරහැරේ කටයුතු අවසන් වෙද්දි පාන්දර 1 වුණා. ඊට පස්සේ අපි හොස්ටල් එකට එන්න පිටත් වුණා. එහෙම තමයි එදා දවස අපේ ගෙවුනේ. Thank you for watching.